ගෝන් කියලා සියලු දෙනාම මගේ YouTube channel එකට සාදරයෙන් පිළිගන්නවා. ඉතින් මම ඉන්නේ මේ KCC එකේ. අද මෙතන විශේෂ දෙයක් සිද්ධ වෙනවා. ඉතින් ඔයාලා දන්නවනේ විශේෂ දෙයක් සිද්ධ වෙනවා නම් මිසිකු එතන ඉන්නවා. ඉතින් අද මෙතන මම ආවේ වෙනදා වගේ නෙවෙයි vehicle review එකකට. review එකක් කියන්නේ ඉතින් vehicle type දෙකක් අද මෙතන showroom එකක් විදියට දාලා තියෙනවා. ඕන කෙනෙක් ඇවිල්ලා ඒ ගැන දැනගන්න පුළුවන්. ඉතින් මෙතන අද තියෙන්නේ Nissan එකේ Magnite එකයි ඒ වගේම Suzuki එකේ Fronx එකයි. ඉතින් මම ඔයාලට ඒ ගැන තමයි අද මේ වීඩියෝ එකෙන් අරගෙන එන්නේ. ඉතින් ඔයාලට මේ පේන්නේ Magnite එකේ තියෙන මොඩල්ස් 4න් lowestම මොඩල් එක. ඒ කියන්නේ ප්‍රයිස් එක අතින් ගත්තොත් lowestම ප්‍රයිස් එක තියෙන්නේ මේ මොඩල් එකට තමයි Accenta කියන්නේ. ඉතින් ඒක ලක්ෂ 78ක් වගේ තමයි වෙන්නේ. ඉතින් මම ටිකක් වාහනේ පෙන්නන්නම් ඔයාලට. මේක එක්ස්ටීරියර් එක හරිම ලස්සනයි. ඒ නිසා තමයි මං හිතන්නේ මේ වෙනකොට මේක ලංකාවේ ගොඩාක් ජනප්‍රිය වාහනයක් බවට පත් වෙලා තියෙන්නේ. ඉතින් මේක මිනි SUV type එකේ vehicle එකක් විදිහට තමයි ඩිසයින් කරලා තියෙන්නේ. මම වීඩියෝ එක පටන් ගනිද්දි කිව්වා වගේම මෙතන අද Magnite එකක් වගේම Fronx එකේ vehicle එකකුත් ඔයාලට දැක බලා ගන්න පුළුවන්කම තියෙනවා. ඉතින් නොවැම්බර් මාසේ 1 වෙනිදායි 2 වෙනිදායි කියන දවස් දෙකේදී KCC එකට එන්න පුළුවන්කමක් තියෙනවා නම් ඔයාලට මේ vehicles දෙකම ගැන ගොඩක් විස්තර දැනගන්න, ඒ වගේම ඕඩර් එකක් දාන්න උවමනාවක් තියෙන කෙනෙක් ඉන්නන ඒ හැම විස්තරයක්ම මෙතෙන්දී ඔයාලට ලබා ගන්න පුළුවන්. ඉතින් මේ Suzuki එකෙන් කරන Fronx එක ගැන කතා කරොත් මේක Suzuki ඉන්දියන් කම්පැනි එකෙන් තමයි මැනුෆැක්චරින් කරන්නේ. මේ වාහනේ ලංකාවේ මේ වෙනකොට තියෙන ගෙවන මුදලට ඉතාමත් සාධාරණ සැප පහසුව ඒ වගේම ඒ ටෙක්නොලොජි එක තියෙන වාහනයක් විදිහට තමයි හැමෝම කතා වෙන්නේ. ඉතින් මේකට ලොකු තරගයක් තියෙනවා Magnite එකත් එක්ක. කරට කර සටනක් මේ දවස්වල තියෙනවා ලංකාවේ vehicle market එකේ. මේකේ වර්තමාන මිල ගත්තොත් ලක්ෂ 102කට වගේ මුදලකට ඔයාලට මේ වාහනේ ගන්න පුළුවන්. මේක මොඩල් එක Alpha. ඉතින් මේ වාහන දෙකම කම්පෙයාර් කරනකොට සාධාරණ මිලකට ගන්න පුළුවන්. AMW එකෙන් තමයි මේ vehicle එක ලංකාවේ ගෙන්න බෙදා හරින්නේ. ඉතින් මම ආයෙමත් මතක් කරනවා ඔයාලා නුවරවට කෙනෙක් නම් මේ වාහන දෙකට ඉන්ට්‍රස්ට් නම් KCC එකට ඇවිල්ලා ඔයාලට මේ වාහන දැක බලාගෙන ඒ ගැන තවත් තොරතුරු දැනගන්න පුළුවන්. ඉතින් ඒ වගේම මතක් කරනවා ඔයාලම තාමත් මගේ YouTube channel එක subscribe කරලා නැත්නම් මේ වගේ වීඩියෝ තවත් ඉස්සරහට බලන්න මාත් එක්ක රැඳිලා ඉන්න මගේ channel එක subscribe කරලා තියාගන්න කියලා. එහෙනම් මම ගිහින් එන්නම් තවත් වීඩියෝ එකකින් හම්බ වෙනකම් මම නිෂිකෝ.